Welcome to HR Zone Sri Lanka by Shakila Henadira. HR professional කෙනෙක්ගේ මූලික වගකීමක් වෙන්නේ ශ්‍රම නීතිවලට අදාළව ඒ කියන්නේ ලේබලෝස් වලට අනුකූලව කටයුතු කරමින් ආයතනයේ සේවකයන්ගේ අයිතිවාසිකම් සහ ආයතනය කියන්නේ කම්පැනි එකේ අවශ්‍යතා අතර සාධාරණ හඳුන්වා දීමක් ලබා දීම. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ පවතින ලේබලෝස් වලට අදාළව එම්ප්ලොයිස් ලගේ තියෙන අයිතිවාසිකම් සහ ආයතනයේ පවතින අවශ්‍යතා බැලන්ස් කරන එක. That means HR professionals play a crucial role in ensuring compliance with labor laws while balancing employee rights and business needs. 1954 අංක 19 දරන සාපුහා කාර්යාල සේවක පනත. එහෙම නැත්නම් number 19 of 1954 Shop and Office Employees Act කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ දැනට පවතින ලේබර් ලෝස් අතරින් වඩාත්ම වැදගත්ම නීතියක්. Shop and Office Employees Act එක යටතේ non-factory workers ඒ කියන්නේ කාර්මික කර්මාන්ත සේවකයන් හැර අලවිසැල් කාර්යාල ව්‍යාපාරික ආයතනවල සේවය කරන සේවකයන්ගේ සේවා කොන්දේසි පිළිබඳව නීතිමය පසුබිම ගැන සඳහන් කරලා තියෙනවා. මේ ඇක්ට් එකෙන් ප්‍රධාන වශයෙන්ම working hours, overtime, leave entitlement, termination rules පිළිබඳව සහ වෙනත් සේවා කොන්දේසි පිළිබඳව තියෙන නීතිමය රාමුව ආවරණය වෙනවා. Reason for that is to ensure fair treatment of employees while maintaining a structured work environment for businesses. ඒත් එක්කම අපි මෙතන කතා කරන්න ඕන දෙයක් තමයි legal limits versus practical operations. ඒ කියන්නේ නීතියෙන් සීමාවල් දාලා තියෙනවා. නමුත් පෞද්ගලික ආයතනවලට හැම වෙලාවෙම ඒ අනුව කටයුතු කරන්න බැරි වෙන අවස්ථාවල් එන්න පුළුවන්. ව්‍යාපාරික අවශ්‍යතාවලට අනුව. සෑම සේවකයෙකුම ඔවුන්ගේ නීතිමය අයිතීන් පිළිබඳව දැනගෙන සිටිය යුතුයි. ඒත් එක්කම ඔවුන් සේවය කරන ආයතනයේ ක්‍රියාකාරීත්වය, වෙළඳපොළ ක්‍රියාකාරීත්වය, අර්බුද කාල තුලදී පවතින ක්‍රියාකාරීත්වයත් සමග මතුවන අවශ්‍යතා පිළිබඳවත් දැනගෙන සිටීම සහ ඒවට සහාය දීම ඉතාම වැදගත්. Everyone should understand operational needs. There might be peak seasons, urgent projects, unexpected challenges where employees' support matters. So while law gives employees protection, employees also has a responsibility to work as a team player to help the business functions smoothly. මම මේ වීඩියෝ එකෙන් කළේ Shop and Office Employees Act එකට introduction එකක්. ඒ කියන්නේ මම ගත්ත ප්‍රවේශයක්. එහි තියෙන නීතිමය රාමුව employment regulations ගැන මම එකින් එකට පැහැදිලි කරන්නම්. මේ වගේ වීඩියෝස් ඔයාලට useful කියලා හිතනවා නම් save කරලා තියාගන්න.